මෙවර අපේ KDS ආයතනය හරහා 21 දිනෙකට අයර්ලන්තේ ස්ටුඩන්ට් වීසා සාර්ථක වුණා. ඉතින් අපි ඒ 21 දෙනාව එයාපෝට් පිකප් කරපු ආකාරය සහ ඒගොල්ලන්ට සර්විසස් දුන්න ආකාරය මේ වීඩියෝ එකෙන් ගෙනෙනවා. ඒ වගේම ඒගොල්ලොන්ගේ අදහස් කොහොමද අපේ සර්විස් එක ගැන ඒගොල්ලොන්ගේ රිවිව්ස් කීපයක් අපි ඒගොල්ලොත් එක්ක කතා කරලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලට අපේ සර්විසස් එක ලබා ගන්න කියලා අපි ආරාධනා කරනවා KDS ආයතනයට අපි කතා කරන්න හදනවා. ඔයගොල්ලෝගේ ශිෂ්‍ය වීසා සම්බන්ධව වීසා එක සාර්ථක කරගන්න. අපිත් එක්ක අද ඉන්නවා තමාලි රත්නපුරේ ඉඳලා තමාලි බැචලර් එක කරලා තිබුණේ ටීචිං ඉංග්‍රීසි ඇස් අ සෙකන්ඩ් ලැන්ග්වේජ් ටෙසල් බැචලර් එක. ඉතින් තමාලිගේ එක්ස්පීරියන්ස් එක අපි අහලා බලමු කොහොමද කියලා. මම KDS International Consultancy එකත් එක්ක මම ජොයින් වෙනකොට ඇත්තටම මමගේ බැචලර් එක කම්ප්ලීට් කරලා හිටියේ නැහැ. මොකද මට බැචලර් එක කරන දවස්වල මට යුරෝප් කන්ට්‍රි එකක මගේ මාස්ටර් එක කම්ප්ලීට් කරන්න මට අවශ්‍යතාවය ඇවිල්ලා තිබ්බා. ඒකත් එක්ක මම ඩිසයිඩ් කරා අයර්ලන්ඩ් මට බෙස්ට් ඔප්ෂන් එකක් විදියට මම කන්ට්‍රි එක සිලෙක්ට් කරා. ඒකත් එක්ක මම මුලින්ම හොයපු දේ තමයි මොකක්ද කන්සල්ටන්සි එකක් මට හොඳම බෙස්ට් ඔප්ෂන් එකක් විදිහට තියෙන්නේ කියලා. මම සෝෂල් මීඩියා වල මම එක වෙනකොට මට ඇත්තටම මම කීපයක් සිලෙක්ට් කරගෙන හිටියත් මම කම්පෙයාර් කරලා බලද්දී මට ඇත්තටම KDS International Consultancy එක ගැන ලොකු විශ්වාසයක් ඇති වුණා. අප්‍රේල් මාසයේ 20 වෙනිදා අපි ලංකාවේ අලුත්ගම අමාරිවා ගාර්ඩන් හෝටල් එකේදී වීසා සම්මන්ත්‍රණයක් කරා. ඉතින් තමාලි වීසා සම්මන්ත්‍රණයට අපිත් එක්ක එකතු වුණා. ඉතින් එතනින් පස්සේ අපි අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් අරගෙන තමාලිගේ ඩිග්‍රී කන්වර්ෂන් එකක් කරා ටෙසල් එකේ ඉඳලා ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් මාස්ටර්ස් වලට. ඉතින් තමාලිට අවශ්‍ය වුණා තමාලිගේ කැරියර් පාත් එක වෙනස් කරන්න සහ ඩෙවලොප් කරන්න. ඉතින් තමාට අපිට ඒක කරන්න පුළුවන්කම හම්බුණා. ඉතින් තමාලි කොහොමද එක්ස්පීරියන්ස් එක අපිත් එක්ක කියන්න බලන්න. මම හිතන විදිහට මම හිතනවා මගේ এডুকেෂන් ෆීල්ඩ් එකේ ඉන්න ස්පෙෂලි ඉංග්‍රීසි ටීචර්ස්ලට මේක ලොකු ඔපචුනිටි එකක් වෙයි. මම මගේ එක්ස්පීරියන්ස් එක යාලත් එක්ක ෂෙයා කරගන්න එක. මොකද අපිට තියෙන ඊළඟ ඔප්ෂන් එක තමයි ආෆ්ටර් බැචලර් අපේ මාස්ටර් ඔෆ් එඩියුකේෂන් එක. නමුත් ඒකත් එක්ක මම KDS International Consultancy මිස්ටර් කසුන් එක්ක කතා කරාම යා මට මේ අපි දන්න දෙයට වඩා ලොකු ඩිස්ක්‍රිප්ෂන් එකක් දුන්නා අපේ කැරියර් ඔපචුනිටි එක ඩෙවලොප් කරගනිද්දී අයර්ලන්ඩ් ස්පෙෂලි. එතකොට මම හිතනවා මට දීපු බෙස්ට් ඔප්ෂන් එක මම මේ දවස්වල ඇත්තටම එක්ස්පීරියන්ස් කරනවා DBS එකේ මගේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් එක සක්සස් කරගත්ත එකත් එක්ක මට ආවට පස්සේ තේරෙනවා ඇත්තටම මගේ ෆීල්ඩ් එකෙන් මම චේන්ජ් එකක් ගත්ත නිසා මට වෙන ෆීල්ඩ් එකක තව එක්ස්පීරියන්ස් එකක් ගන්න ලැබිලා තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම මගේ පෝස්ට් ස්ටඩි වර්ක් වීසා එකේදී මගේ වර්ක් වීසා එකට මම චේන්ජ් වෙන වෙලාවට මට ලොකු හෙල්ප් එකක් වෙනවා කියලා මේ ඒ මට ඒ ඇත්තට මේ ඔප්ෂන් එක එක්ස්ප්ලেইন කළා නයිස්ලි මට මගේ පාත් එක හදලා දුන්නා මිස්ටර් කසුන් ස්පෙෂලි තෑන්ක් කරන්න ඕනේ ඒ දෙයට. මොකද ගොඩක් අය බයයි අපේ ෆීල්ඩ් එකේ ඉඳලා වෙන ෆීල්ඩ් එකකට යන්න. නමුත් ඒක ඇත්තටම අපිට කොන්ෆිඩන්ස් තියෙනවා නම් ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම් මේක කරන්න පුළුවන් කියන කොන්ෆිඩන්ට් එක මට ඇත්තටම මිස්ටර් කසුන් ඇඩ්වයිස් කරා. ඒකට තෑන්ක්ෆුල් වෙන්න ඕනේ. මට වෙන ෆීල්ඩ් එකක මට එක්ස්පීරියන්ස් එක ගන්න අවස්ථාව ලබා දුන්නාට.
එතකොට තමාලි කොහොමද අපේ වීසා සර්විස් එක වාට අපෙන් හම්බුන සර්විස් එක එතකොට ඒකත් එක්ක අපි ආෆ්ටර් සර්විස් එකක් මේක ලබා දුන්නා. ඒක මොකද කාට කියන්නේ? ඇත්තටම ගර්ල්ස්ලා විදිහට අපේ වෙන කන්ට්‍රි එකකට මූව් වෙනකොට අපි හිතන දේ තමයි අපි සර්වයිව් වෙන්නේ කොහොමද, අපි වැඩ කරගන්නේ කොහොමද කියන එක. මම KDS ඉන්ටර්නැෂනල් එකත් එක්ක ජොයින් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මිස්ටර් කසුන් ඇත්තටම වයිෆ් හැමෝම ඇත්තටම මෙහෙ සෙටල් වුණා අය. අපිට බය නැහැ ආවම එයා ඉන්නවා මෙහෙ. ඒ දේ අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. එතකොට එයා අපු දීපු ආෆ්ටර් සර්විස් එක ගැන ස්පෙෂලි කියන්න ඕනේ. මොකද එයාපෝට් පිකප් එකේ ඉඳන් ඒ දේ විතර හැමෝම හිතන ආෆ්ටර් සර්විස් කිව්වම එයාපෝට් පිකප් එක විතරයි නැහැ. මෙහෙට ආවට පස්සේ අපි යන්න ඕන ඩොකියුමන්ටරි ප්‍රොසෙස් එකක් තියෙනවා. ස්පෙෂලි IRP, PPSN වගේ දේවල් අපි ඇත්තටම එනකොට ඒ දේවල් දන්නේ නැහැ. නමුත් ඒ ගයිඩන්ස් එකත් එක්ක මම හිතන අපේ බැච් වල ස්පෙෂලි මගේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් එකේ මම හිතනවා IRP එක මුලින්ම ගත්තේ මම. PPSN අපොයින්ට්මන්ට්ස් මුලින්ම අපි ගත්තා. ඒ ගයිඩන්ස් එකත් එක්ක අපි ඒවා ඉක්මනට කරගත්ත නිසා අපිට පාර්ට් ටයිම්ස් ගනිද්දී ඒ දේවල් කරද්දී මාර යූස්ෆුල් වෙනවා. ඒ ගයිඩන්ස් එක අපි ආෆ්ටර් සර්විස් විදිහට ඒ දේවල් එක්ක මට ලබා දීපු එක ගැන මම එක්ස්පීරියන්ස් කරපු කෙනෙක් විදිහට highly recommend කරනවා KDS International Consultancy. ඇත්තටම මිස්ටර් කසුන්ට again thank you very much. මේ දීපු එක්ස්පීරියන්ස් එකට සහ මගේ ඩ්‍රීම් කන්ට්‍රි එකේ මට ස්ටඩි කරන්න අවස්ථාව ලබා දුන්නාට. ඉතින් තමාලිගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ යාගේ ඉදිරි කැරියර් පාත් එක ඩෙවලොප් කරගන්නකොට ඒ කැරියර් පාත් එකේදී අනිවාර්යයෙන්ම අපි පිටිපසින් ඉන්නවා සහ අපේ සහයෝගය අපි අනිවාර්යයෙන්ම ලබා දෙනවා. ඉතින් තමාට බොහොම ස්තුතියි අද අපිට මේ ලබා දුන්න කමිට්මන්ට් එකට. thank you very much තමාලි. කැන්ඩි වල ඉඳලා අයිලන්ඩ් වලට ආවා වරුණ. ඉතින් වරුණට බැචලර්ස් දෙකක් තියෙනවා. ඒ වගේම මාස්ටර් එකක් තියෙනවා ඇග්‍රි ෆීල්ඩ් එකේ. ඉතින් වරුණ ඇප්ලයි කරා තව මාස්ටර් එකකට සප්ලයි චේන් මැනේජ්මන්ට් වලට. ඉතින් වරුණගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා අපි අහමු. ඔව් මිස්ටර් කපුන්ට වගේ මට ඇත්තටම මගේ ඩ්‍රීම් කන්ට්‍රි එක අයර්ලන්ඩ්. ඒ නිසා මම ඇත්තටම මාස්ටර් එකට ගොඩක් රටවල් ගැන බැලුවා. එතකොට මට මගේ රිසර්ච් එක අනුව මට හිතුණා අයර්ලන්ඩ් කියලා හොඳ ඔප්ෂන් එකක්. ඒ නිසා මම සර්ච් කරලා බලද්දී ගොඩක් ආයතන වල සේවාවන් පිළිබඳව අධ්‍යයනය කරද්දී මට තේරුම් ගිය දෙයක් තමයි KDS ඉන්ටර්නැෂනල් හරහා මම හිතන්නේ විශාල පිරිසක් එනවා. ඒ වගේම හොඳ සේවාවක් ලබා දෙන ආයතනයක්. ඒ නිසා මම මිස්ටර් කසුන්ට කතා කරාම මට ඇත්තටම ඉතාමත් හොඳින් මේ ප්‍රොසෙස් එක පැහැදිලි කරා. ඒ අනුව මම KDS සහ මගේ වීසා ප්‍රොසෙස් එක කරගන්නවා. ඉතින් අනිත් අය වගේම වරුණත් අපිත් එක්ක එකතු වුණා. ඒ වගේම ආෆ්ටර් සර්විස් එකක් ගත්තා. ඉතින් වරුණගේ වීසා එක තමයි අපි ලංකාවේ මුලින්ම ඇප්ලයි කරේ. එතකොට අපි ලංකාවේ හිටියේ ලංකාවේ වීසා සම්මානය ඉවර වෙලා. ඉතින් වරුණගේ වීසා එක සති දෙකක් වගේ කාලයක් ඇතුළත ආවා. බොහොම ඉක්මනින්. ඉතින් ඇත්තටම අපි වීසා එක චෙක් කරන්නත් කලින් අපිට වරුණ කෝල් එකක් එනවා. ඉතින් වීසා එක සක්සස් වෙලා ඒ වගේ ඉතින් බොහොම ලොකු සාර්ථකත්වයක් වරුණ ළඟා කරගත්තා. ඉතින් වරුණ වගේම අපි ඔයගොල්ලන්ටත් ආරාධනා කරනවා එන්න අපිට කතා කරන්න ඔයගොල්ලෝගේ අයර්ලන්ඩ් ඩ්‍රීම් එක සක්සස් කරගන්න. ඒ වගේම අපි වරුණගේ ඉදිරි ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු සාර්ථක කරගන්න අපි සුබවදනවා KDS ඉන්ටර්නැෂනල්. බොහොම ස්තුතියි. ලංකාවේ හෝමාගමේ ඉඳන් අයර්ලන්ඩ් වලට ආවා චාමලී විදානරච්චි. චාමලී බැචලර් ඩිග්‍රී කරේ IKM එකේ බැචලර් ඔෆ් කෙමිස්ට්‍රි හොනර්ස් ඩිග්‍රී එකක් කරලා තිබුණේ. ඉතින් චාමලී එක ලොකු ඩිස්කෂන් එකක් ගියා. ඇත්තටම චාමලී ගැන කියන්න ඕනේ විශේෂයෙන්ම චාමලීගේ ඩිග්‍රී එක තෝරගන්නකොට ලොකු ඩිස්කෂන් එකක් ගියා. ඒක මම හිතන්නේ දවස් ගානක ඩිස්කෂන් එකක් අපිට ඩිග්‍රී තෝරගන්න හරිම අමාරු වුණා. මොකද කෙමිස්ට්‍රි ඩිග්‍රී එකක් කරලා ආව කෙනෙක්ට මට දෙන්න පුළුවන් හොඳම සජෙෂන් එක මම දෙන්න ඕනේ. ඉතින් එයාට දෙන්න පුළුවන් වෙච්ච හොඳම සජෙෂන් එක මම දුන්නා. සහ ඒක very special ඩිග්‍රී එකක් වුණා. චාමලී ආවේ PGD එකට post graduate diploma එකට. චාමලී ආවේ brewing and distilling. එතකොට ඒ වගේ ඩිග්‍රී එකක් මීට කලින් කවුරුත් ලංකාවෙන් ඇවිල්ලා නැහැ. සහ විශේෂයෙන්ම චාමලී ඉමිග්‍රේෂන් එකෙන් එනකොට ඉමිග්‍රේෂන් ඔෆිසර් ඉනවලා කිව්වලු මේ මට පොඩ්ඩක් ඔක කියලා දෙන්න කියලා. ඒ වගේ බොහොම සුහද සීරි සේවාවක් අයර්ලන්තේ ඉමිග්‍රේෂන් එකෙන් චාමලීට හම්බුණා. අපි චාමලීගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා අහලා බලමු. මම චාමලී මගේ බැචලර්ස් ඩිග්‍රී එක තියෙන්නේ කෙමිස්ට්‍රි ෆීල්ඩ් එකේ. මම IKM එකේ තමයි මගේ බැචලර්ස් එක කළේ. මට පෝස්ට් ග්‍රැජුවේට් ස්ටඩීස් කරන්න අයර්ලන්ඩ් වලට එන්න ඕනේ වුණාම මම මිස්ටර් කසුන්ට කතා කරලා බැලුවා. Facebook එකෙන් තමයි මම මිස්ටර් කසුන්ගේ KDS ඉන්ටර්නැෂනල් කන්සල්ටන්ට් එක ගැන දැනගත්තේ. මම කතා කරලා
අනිත් පැත්තට මිස්ටර් කසුන් මට කෝල් එකක් දීලා ඔක්කොම විස්තර ටික කතා කරා. එතකොට මගේ කෙමිස්ට්‍රි බැචලර්ස් එකත් එක්ක මට හයර් ස්ටඩීස් වලට තෝරගන්න පුළුවන් පාත්වේස් ගැන අපිට ඇත්තටම සෑහෙන ලොකු ඩිස්කෂන් එකක් අපි ගියා. මොකද අයර්ලන්ඩ් වල ෆාමසිටිකල් වගේම ලිකර් ඉන්ඩස්ට්‍රි එකත් සෑහෙන හොඳ දියුණු තත්ත්වයක තියෙනවා. ඒ නිසා ඒකෙන් මොන ඉන්ඩස්ට්‍රි එකටද යන්න කියන එක බලන්න අපි දෙන්න සෑහෙන ඩිස්කෂන් එකක් කළා. ඒ අතරතුර තමයි මට මිස්ටර් කසුන් ටෙක්නොලොජිකල් යුනිවර්සිටි ඩබ්ලින් එකේ brewing and distilling postgraduate diploma එක ගැන සජෙස්ට් කළේ. මට හිතුණා ලංකාවෙත් සෑහෙන අන්කොමන් ඩිග්‍රී එකක් නිසා ෆාමසිටිකල් ඕන කෙනෙක් කරන ඩිග්‍රී එකක් නිසා අන්කොමන් ඩිග්‍රී එකක් විදිහට brewing and distilling කළොත් හොඳයි කියන එක සහ අයර්ලන්ඩ් වලම ඉස්සරහට යන්න ඕන තරම් පාත්වේස් තියෙනවා brewing and distilling වලට. මොකද ලෝකේ තියෙන හොඳම breweries and distilleries තියෙන අයර්ලන්ඩ් වල. ඒ නිසා මිස්ටර් කසුන් එක කතා කරාට පස්සේ මට තේරුණා brewing and distilling වලින් ඉස්සරහට යන්න තෝරගන්න හොඳයි කියලා. ඒ අනුව තමයි මම ටෙක්නොලොජිකල් යුනිවර්සිටි ඩබ්ලින් එකේ brewing and distilling postgraduate diploma එකට apply කරේ. එතකොට අපි වීසා ප්‍රොසීඩියර් එකේදී චාමලියගේ වීසා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරා. එතනදී විශේෂ දෙයක් වුණා. චාමලියට එම්බසි එකෙන් කෝල් එක ආවා. මෙතන පොඩි ඩිස්කෂන් එකක් යනවා අපේ ලංකාවේ අය අතරේ කෝල් එක එනවද නැද්ද කියලා. ඒනොට මම නම් කියන්නේ හැමෝටම සාමාන්‍යයෙන් 50-50 තියෙන්න පුළුවන්. ඒක කෝල් එක අනිවාර්යයෙන්ම වට එන්න පුළුවන්. ඉතින් චාමලියට කෝල් එක ආවා. ඉතින් අපි චාමලියගෙන් අහලා බලමු එයාගේ ඒ අත්දැකීම කොහොමද කියලා. ඔව් මට කෝල් එකක් ආවා. කෝල් එක ආවේ උදේම මම ඔෆිස් යන අතරතුරේදී ඒගොල්ලන්ට මම කිව්වම මම ඔෆිස් එකට ගිහිල්ලා කෝල් එකක් ගන්නම් කියලා. ඒගොල්ලෝ ඒකටවත් ඉන්න කැමති වුණේ නැහැ. විනාඩි 5ක විතර ඩිස්කෂන් එකක් තියෙන්නේ. මේ වෙලාවේ කතා කරමු කියලා ඒගොල්ලෝ කතා කළා. හැබැයි ඒ කෝල් එක හරිම ස්මූත් යන කෝල් එකක්. ඒකෙදී ලොකු දේවල් මුකුත් අහන්නේ නැහැ. අපේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන අහනවා. අපි SOP එකේ ලියන දේවල් ගැන ඒගොල්ලෝ විස්තර ටිකක් අහනවා. අපේ ෆයිනෑන්ෂල් බෑග්ග්‍රවුන්ඩ් එක ගැන. ඒ කියන්නේ අපි ඇත්තම ලියලා තියනවද කියන එක දැනගන්න තමයි ඒගොල්ලෝ වෙරිෆිකේෂන් එකක් විදිහට තමයි කෝල් එක ගන්නෙ. ඒ කෝල් එකට බය වෙන්න ස්ට්‍රෙස් වෙන්න දෙයක් නැහැ. සාමාන්‍ය විදිහට අපි ලියලා තියෙන දේවල් වලින් ඒ ටික උත්තර දුන්නම ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කෝල් එක ඉවර වෙලා ඒගොල්ලෝ කිව්වා හරි ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඩිසිෂන් එකක් හම්බ වෙයි. ඒක බලන්න කියලා. ඉතින් කිව්වා වගේම ඩිසිෂන් එක පොසිටිව් වෙලා හම්බුණා. ඒ වගේම ඉතින් කෝල් එකදී අහන දේවල් ඉතින් ගොඩක් අපි අපේ කලින් ආපු ළමයිගේ එක්ස්පීරියන්ස් එක මම අපේ ඩිස්ඇප්ලයි කරපු ළමයි හැමෝටම ෂෙයා කරලා තිබුණා. ඉතින් ඒකත් ලොකු උදව්වක් වුණා චාමලිට මේ කෝල් එක කන්ෆිඩන්ට්ලි ආන්සර් කරන්න. ඉතින් ඒ වගේම චාමලිට අපි මෙහෙට ආවට පස්සේ ඇකොමොඩේෂන් සර්විස් එක සහ ඉතින් දිගටම වැඩ කටයුතු අපි කියලා දුන්නා. ඉතින් අපි චාමලිට සුබ පතනවා සහ චාමලිගේ අනාගත බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් එයාගේම ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය කරන්න. ඉතින් ඒකත් එක්ක ඉතින් අපි සුබ පතනවා චාමලිට ගිහිනට යන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් සුබ තුන් චාමලි අපේ. thank you කසුන්. මාත් එක්ක අද ඉන්නවා කිෂාන්. කිෂාන් අපිත් එක්ක එකතු වුණේ මාතලේ ඉඳලා. ඉතින් කිෂාන් විශේෂ වෙන එක හේතුවක් හින්දා මොකද කිෂාන් ඇප්ලයි කරේ 2025 අප්‍රේල් ඉන්ටේක් එකට. හැබැයි කිෂාන්ගේ වීසා එක රිෆියුස් වුණා. හැබැයි කිෂාන් අතෑරියේ නැහැ. ගේම් එකේ හිටියා. ඉතින් කිෂාන්ගේ වීසා එක සක්සස් වුණා සැප්තැම්බර් ඉන්ටේක් එකේ. අපි අහමු කිෂාන්ගේ කොහොමද මේක කරගත්තේ කියලා. හායි මම කිෂාන්. මම ශ්‍රී ලංකාවල මාතලෙන්. එතන මගේ ඒප්‍රිල් ඉන්ටේක් එකට තමයි මම ඇප්ලයි කරේ මාස්ටර්ස් වලට සයිබර් සිකියුරිටි. එතරම් මට මේ ෆස්ට් ටයිම් රිජෙක්ට් වුණා. ඉන් පස්සේ එතරම් ගයිඩ් කරා මේ KDS ඉන්ටර්නැෂනල් මිස්ටර් කසුන්. එතරම් මේ ගයිඩ් කරා I can throughout the application process. එතරම් මේ ගොඩක් වටිනවා. ඉන් පස්සේ මම සැප්තැම්බර් ඉන්ටේක් එකට ඇප්ලයි කරා. එතරම් මේ within 3 months වගේ මට ඇප්ලිකේෂන් එක එතරම් වීසා එක ආවා. එතරම් මේ ගොඩක් හොඳ සර්විස් එකක්. ඉන් පස්සේ එතරම් එයාපෝට් පිකප් එකක් දුන්නා. ඒ වගේම accommodations provide කළා. එතරම් මේ ගොඩක් හොඳ කන්සල්ටේෂන් එකක්. ඉතින් මම රෙකමන්ඩ් කරනවා ඕන කෙනෙකුට මේ KDS ඉන්ටර්නැෂනල් වලින් ඇප්ලයි කරන්න කියලා. ඉතින් KDS අපි බලාපොරොත්තු වෙනවා කිෂාන් වගේම ඔයාලත් මෙහෙට ඇවිල්ලා ඔයගොල්ලෝගේ ජීවිතේ සක්සස් කරගන්න කියලා. ඉතින් කිෂාන්ට අපි KDS වෙනුවෙන් සුබ පතනවා කිෂාන්ගේ ඉදිරි අනාගතයට. මොකද කිෂාන් ලංකාවේ රෙපියුටඩ් කම්පැනි එකක software engineer කෙනෙක්. එයාගේ කැරියර් පාත් එක ඩෙවලොප් කරගන්න තමයි කිෂාන් සයිබර් සිකියුරිටි වගේ ඩිග්‍රියක් මාස්ටර් ඩිග්‍රියක් තෝරගෙන එයා මෙහෙට අයර්ලන්ඩ් වලට ආවේ. ඉතින් එයාගේ කැරියර් පාත් එක ඉදිරියට දියුණු වේවා කියලා අපි KDS එකෙන් ප්‍රාර්ථනා කරනවා. thank you so much. මොනරාගලින් අපිට කතා කරා සුපුන්
ඉතින් සුපුන් මෙකැනිකල් ඉංජිනියර් කෙනෙක් විදිහට තමයි ලංකාවේ වර්ක් කරේ. ලංකාවේ රුහුණු විශ්වවිද්‍යාලයේ මෙකැනිකල් ඉංජිනියරින් බැචලර් ඩිග්‍රිය සුපුන් කරලා තිබුණේ. ඉතින් සුපුන්ට උගුණම සුපුන්ගේ කැරියර් එක ඩෙවලොප් කරගන්න ඉංජිනියරින් වලින් ඉස්සරහට යන්න. ඉතින් සුපුන් තෝරගත්තා TUW එකේ මෙකැනිකල් ඉංජිනියරින් මාස්ටර්ස් ඩිග්‍රී එක. ඉතින් අපි අහලා බලමු සුපුන්ගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඇත්තටම මට KDS කන්සල්ටන්ට්ස් ගැන දැනගන්න ලැබුණේ මෙහෙට එයා ට්‍රූ කලින් මම යාළුවෙක්. එයා තමයි මට ඇදලා මිස්ටර් කසුබ රෙකමන්ඩ් කරේ. ඒ රෙකමන්ඩේෂන් එකත් එක්ක තමයි මම කසුබ ඉස්සෙල්ලාම කන්ටැක්ට් කරගෙන එයාගේ ඩීටේල්ස් එක කොහොමද මම ප්‍රොසෙස් කරන්න ඕනේ, කොහොමද මම ඉනිෂියේට් කරන්න ඕනේ, මම හදාගන්න ක්වොලිෆිකේෂන් ඩොකියුමන්ට්ස් වල කරෙක්ෂන්ස් මොනවද හදාගන්න ඕනේ. ඒ ටික මම අහලා ඒවා ක්ලියර් කරගෙන මිස්ටර් කසුබ මම ඉස්සරහට ගියා. ඒ වගේම මට මාස්ටර්ස් එක කරන්න ඕන මගේ ෆීල්ඩ් එක පැත්තේ මගේ ෆීල්ඩ් එක ඇඩ්‍රස් කරගන්න මට මෙකැනිකල් ඉංජිනේරින් මාස්ටර් එකක් ඕන. මට ඒක TUW වල යුනිවර්සිටි එකේ මාස්ටර් එකට ඇප්ලයි කරන්න ඕන. මට ඒක ඔෆර් එකක් අරන් දුන්නා මිස්ටර් කසන් ඉන්නෝලලා. මේ ඇත්තටම මම රෙකමන්ඩ් කරනවා KDS ඉස්සර ඔයාලට ඇත්තටම මාස්ටර් එකක් කරගන්න ඕන නම් ඇත්තටම ගන්න හොඳ ඩිසිෂන් එකක්. ඉතින් අපි ලංකාවේ ඉඳන්දිම තමයි සුපුන්ගේ වීසා ෆයිල් එක සබ්මිට් කරන්න පුළුවන් වුණේ. සුපුන් වීසා ෆයිල් එක සබ්මිට් කරන දවසේ අපි කන්සිල් එකට ආවා. ඉතින් ඒ වගේම සුපුන් අපිත් එක්ක එකතු වුණා ලංකාවෙත් එක්ක වීසා සම්මන්ත්‍රණයේ දවසේ අප්‍රේල් 20 වෙනිදා. ඉතින් සුපුන්ගේ ෆයිල් එක අපි පිළිවෙලටම හදලා සුපුන්ගේ ෆයිල් එක සබ්මිට් කරා. ඒ වගේම සුපුන්ට සති 3ක් යනකොට වීසා එක ග්‍රාන්ට් වුණා. එතකොට සුපුන්ට වීසා එක ග්‍රාන්ට් වෙනකොට සුපුන් තමන්ගේ ට්‍රේනින් එකකට පිටරටකට ගිහිල්ලා හිටියේ. ඉතින් එතනදී සුපුන්ට කතා කරා. සහාය කන්වර්සේෂන් එකේදී සුපුන්ට අපි උදව් කරා. ඒ වගේම සුපුන්ගේ වීසා එක ග්‍රාන්ට් වුණාට පස්සේ අපි මෙහෙට ඇවිල්ලා සුපුන්ගේ ටික කරගන්න මෙහෙදී එස්ටැබ්ලිෂ් වෙන්න ඒ වගේම හැම දෙයක්ම අපි අපේ පැත්තෙන් සාර්ථක කළා දුන්නා. ඉතින් සුපුන් කියන්නේ මෙකැනිකල් ඉංජිනේර් කෙනෙක් ලංකාවේ රෙපියුටඩ් කම්පැනි එකක වැඩ කරපු. ඉතින් ඒ වගේ ඔයගොල්ලන්ට රෙපියුටඩ් කම්පැනිස් වල වැඩ කරන හොඳ දක්ෂ අයට අපි ආරාධනා කරනවා අපිට කතා කරන්න. ඉතින් අපි සුපුන්ට සුබපතනවා. සුපුන්ගේ කැරියර් පාත් එක සුපුන්ගේ සිහිනය ඉස්සරහට යන සිහිනය මෙකැනිකල් ඉංජිනේර් කෙනෙක් විදියට. ඉතින් අපි සුබපතනවා සුපුන්ට සුපුන්ගේ අනාගතය සාර්ථක කරගන්න සුපුන්ට ලැබෙන්න කියලා. Thank you so much. ලංකාවේ පිළියන්දල ඉඳලා අයර්ලන්ඩ් වලට ආවා නිමේෂා. නිමේෂාගේ බැචලර් එක තියෙන්නේ මොරටුව IT බැචලර් එකක්. නිමේෂා ඇප්ලයි කරේ ඉන්ෆර්මේෂන් සිස්ටම් විත් කම්පියුටිං මාස්ටර්ස් එකට DBS එකේ. ඉතින් අපි අහලා බලමු නිමේෂාගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. මම KDS එක දැනගත්තේ සෝෂල් මීඩියා වලින්. ඊට පස්සේ කසුනායට කතා කරාට පස්සේ එයා මට ඩොකියුමන්ටේෂන් කරන විදිහ A to Z ගයිඩ් කරා. ඊට පස්සේ ඇත්තටම මට වීසා එක සති දෙකකින් වගේ පොඩි කාලෙකින් ආවා. SOP එක හදන තැන ඉඳන් මෙහි එයාපෝට් පිකප් ඇකොමඩේෂන් යනකම් කසුනායි අපිට ගයිඩ් කරනවා. අයර්ලන්ඩ් වල මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට උනත් බස් බය නැතුව කසුනායගෙන් ඇප්ලයි කරලා එන්න පුළුවන්. මම highly recommend කරනවා කසුනායව. එතකොට නිමේෂා ඉංග්‍රීසි වලට කරේ ඩුවලින්ගෝ. ඉතින් ගොඩක් අපිට කතා කරන අය අහන ප්‍රශ්නයක් තමයි ඩුවලින්ගෝ එක්සෑම් එක කරගන්න පුළුවන්ද කියලා. මොකද මේක අලුත් දෙයක්. හැමෝම දන්නේ IELTS PTE. මොකද ලංකාවේ ප්‍රසිද්ධ ඒක. ඉතින් ඩුවලින්ගෝ කරද්දී නිමේෂා කොහොමද කරගත්තේ? IELTS PTE කියන දෙකත් එක්කම බලද්දී ඩුවලින්ගෝ කියන්නේ ගොඩක් easy exam එකක්. කම්පියුටර් බේස් ඔයගොල්ලන්ට ගෙදර ඉඳලම කරන්න පුළුවන්. ඒක නිසා යන කොස්ට් එකත් ගොඩක් අඩුයි. අනිත් එක අයර්ලන්ඩ් වල ඕනම යුනිවර්සිටි එකකින් මම හිතන්නේ ඩුවලින්ගෝ ඇක්සෙප්ට් කරනවා. ඒක නිසා IELTS නැතුව ඩුවලින්ගෝ ඉංග්‍රීසි ටිකක් අමාරු කෙනෙක්ට ඩුවලින්ගෝ ඉක්මනටම කරගන්න පුළුවන්. ඉතින් නිමේෂා කියන්නේ ලංකාවේ බොහොම දක්ෂ සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක්. ඉතින් එයා මේට ආවේ එයාගේ මාස්ටර් එකක් කරගෙන කැරියර් පාත් එක ඩෙවලොප් කරගන්න සහ එයාගේ ජීවිතේ උසස් කරගන්න යුරෝප් එක්ස්පීරියන්ස් එකක් ගන්න. ඉතින් නිමේෂා කියන්නේ හැබැයි කරගෙන තියෙනවා. ඉතින් නිමේෂා වගේ ඔයගොල්ලන්ටත් එකතු වෙන්න පුළුවන් අපිට කතා කරන්න. ඉතින් අපි නිමේෂාට KDS වෙනුවෙන් සුබපතන නිමේෂාගේ අනාගතය වෙනුවෙන් thank you නිමේෂා. අප්‍රේල් ඉන්ටේක් එකේ අපිත් එක්ක එකතු වුණා මීගමුවේ ඉඳලා ඔෂෙන් ප්‍රනාන්දු. ඉතින් ඔෂෙන් බැචලර් ඩිග්‍රී එක කරලා තිබුණේ ලංකාවේ චාටර්ඩ් ඉන්ස්ටිටියුට් එකේ ඔෂෙන්ගේ බැච් එකේ බැචලර් තමයි ඔෂෙන්. ඉතින් අපිට සතුටක් ඔෂෙන් වගේ කෙනෙක්ට අපේ සර්විස් එක දෙන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් අපි ඔෂෙන්ගෙන් අහලා බලමු කොහොමද අපේ සර්විස් එක කියලා. මුලින්ම කියන්න ඕන මම අයර්ලන්තේ ගැන කලින් රිසර්ච් එකක් කරලා තිබ්බා. ඒ අනුව මට මගේ වීසා ඒජන්ට් ගැන මගේ අදහසක් තිබ්බා. ඉතින් මම මුලින්ම වෙන ඒජන්ට් කෙනෙක් ගාවට ගියා. ගිහින් මම ප්‍රොසෙස් එක පටන් ගත්තා. ප්‍රොසෙස් එක පටන් අරන්
ඇත්තට මම වීසා අයර්ලන්ඩ් එකේ වීසා දාන්න කලින් මට අයිඩියා එකක් තිබ්බා මගේ වීසා එක කවුද කරන්න කියලා. ඉතින් මම ඒ වීසා ඒජන්ට් ගාවට ගියාම මම ඔක්කොම කතා කරලා මට ඕන විදිහට වීසා එක ඇප්ලයි කරන්න ඕන විදිහ මම කියලා මගේ ප්‍රොසෙස් එකට ගියාම අතරමැදි පොඩි ප්‍රශ්නයක් වුණා. එතකොට මට තේරුණා මේත් එක්ක මම ඉස්සරහට ගියොත් මගේ වීසා එක මට සක්සස් කරගන්න බෑ කියලා. එහෙම ඉන්න අතරතුර තමයි මට හම්බෙන් KDS ඉන්ටර්නැෂනල් ආයතනය ගැන දැනගන්න ලැබුණේ. මම ඇත්තටම කිව්වොත් මේක අහඹු සිදුවීමක්. මම අහඹු කෝල් එකක් තමයි මිස්ටර් කසුන්ට ගත්තේ. ඒ කෝල් එක කතා කරාම මට සෑහෙන පැහැදීමක් ඇති වුණා මගේ වීසා එක ගැන. මොකද මට ඕන විදිහට මගේ වීසා එක කරන්න මිස්ටර් කසුන් කැමති වුණා. ඉතින් එහෙම බලලා මම මොකද ඒ දවස්වල මොකද අයර්ලන්ඩ් වීසා වල ලොකු රෂ් එකක් තිබ්බා. මොකද ජුලයි ඉඳන් ඒ කාලය ඇතුළත ලොකු රෂ් එකක් තිබ්බා. හැමෝම ගොඩක් කටකතා ඒ දවස්වල ඇති වෙලා තිබ්බා. නමුත් මම මිස්ටර් කසුන්ට කතා කරලා මට තිබ්බ හැම දෙයක්ම මම සෝට් අවුට් කරගත්තා. මගේ හැම කන්සර්න් එකකට මිස්ටර් කසුන් ගාව උත්තර තිබුණා. ඉතින් ඒ ඇතිවෙච්ච විශ්වාසෙත් එක්ක මම මිස්ටර් කසුන් මගේ වීසා ඒජන්ට් විදිහට තෝරගත්තා. මම වීසා එක දාන්න යද්දී ඇත්තෙන්ම මට මගේ ඔෆර් ලෙටර් එකේ ඒජන්ට් හිටියේ මගේ කලින් ඒජන්ට්. එතකොට එතනදී මට වුණා කැම්පස් එකත් එක්ක කතා කරලා මගේ වීසා එක KDS එකට හරව ගන්න. ඒක කරන්න ඕන විදිහ ඔක්කොම මට මිස්ටර් කසුන් ගයිඩ් කරා. ඒ විදිහට මම ඒ ඔෆර් එක අරගත්තා. ඒ ඔෆර් එක අරගෙන මම ජනවාරි 16 වගේ මම මගේ වීසා එක සබ්මිට් කරා. කොළඹින් එහෙම සබ්මිට් කරලා මගේ වීසා එක අප්‍රේල් පෙබරවාරි 3 වෙනි සතිය වගේ වෙද්දි මට මගේ වීසා එක ආවා. ඉතින් කාටුණක් කියන්නේ ඔයගොල්ලෝ අයර්ලන්තයට එන්න අදහසක් තියෙනවා නම් බය නැතුව මිස්ටර් කසුන්ව තෝරගන්න ඔයගලන්ගේ වීසා නියෝජිතය විදිහට. ඔයගලන්ට හැමෝටම මම සුබ ප්‍රාර්ථනා කරනවා අයර්ලන්තයට එන්න හැමෝටම ස්තුතියි. ඉතින් ඔෂෙන් බැච්ලොග් වෙලා ලංකාවෙන් අයර්ලන්තයට ආවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අයර්ලන්තෙත් බැච්ලොග් වෙයි කියලා. ඒ වගේම ඇකඩමික් සක්සස් එක දැන්ටමත් පවත්වාගෙන යනවා. ඉතින් අපි අපේ ළමයින්ගේ සාර්ථකත්වය තුළින් අපි සතුටු වෙනවා. ඉතින් ඔබේ තියෙන මේ සාර්ථකත්වය තමයි සහ අපිට දෙන විශ්වාසය තමයි අපේ වත්කම. ඉතින් අපි ඇත්තටම ඔෂෙන්ට සුබ පතනවා ලංකාවෙන් අරන් ආපු මේ සක්සස් එක දිගටම පවත්වාගෙන යන්න ඔෂෙන්ට හැකි වේවා කියලා. සහ ඔෂෙන්ගේ ඉදිරි දින බලාපොරොත්තු යාගේ කැරියර් එක ඩෙවලොප් කරගන්න සහ හොඳ තැනකට යට එන්න අපිට දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you. ලංකාවේ නිට්ටම ඉඳන් අපිත් එක්ක එකතු වුණා ඉරේෂා කමලතිස්ස. ඉතින් ඉරේෂාගේ බැචලර් එක කරලා තිබුණේ ජකුරු යුනිවර්සිටි එකේ මැනේජ්මන්ට් ස්පෙෂල් එකක් කරලා තිබුණේ. ඒ වගේම ඉරේෂා chartered cooperative level එක ඉවර කරලා තිබුණා. ඉතින් ඉරේෂා ඇප්ලයි කරේ DBS එකේ accounting and finance master degree එකට. අපි ඉරේෂාගෙන් අහලා බලමු එයාගේ අත්දැකීම කොහොමද කියලා අපිත් එක්ක. හායි මම ඉරේෂා. මම KDS එකෙන් දැනගත්තේ මගේ යාළුවෝ දෙන්නෙක්ම KDS එකෙන් ඇප්ලයි කරලා මෙහෙට මාස්ටර්ස් එකට ඇවිල්ලා හිටියා. ඒ දෙන්න තමයි මට KDS එක රෙකමන්ඩ් කරලා ආෆ්ටර් සර්විස් ඔක්කොම ටික ගන්න කියලා දුන්නේ. මට කන්සල්ටේෂන් එක කරේ KDS එකෙන්. හැබැයි මට මේ මීටින් එකට යන්න බැරි වුණා. මගේ පර්සනල් රීසන් එකක් හින්දා. හැබැයි over the phone කසුන් අයත් එක්ක හැමදේම ගයිඩ් කරගෙන මම වැඩේ කළා. වීසා එකට ඇප්ලයි කරලා සති දෙකකින් මට වීසා එක ආවා. මට එම්බසි එකේ කෝල් එකක් ආවා. ෆස්ට් කෝල් එක මිස් වුණා, සෙකන්ඩ් එක ආවා. එතකොට මට එම්බසි එකේ කෝල් කරලා ඇහුවේ මගේ এডুকেෂන් ගැප් එකක් තියෙනවා. ඒ කියන්නේ මගේ ජොබ් එකෙන් මම අයින් වෙලා මාස 5කින් තමයි මම වීසා දාලා තිබ්බේ. ඒකට හේතුව මගේ ඕන් බිස්නස් එකක් තියෙනවා. මම ඒක කරපු එක ඒ විස්තර ටික කියලා කිව්වට පස්සේ මගේ වීසා එක සක්සස් වෙලා ආවා. ඉතින් ඒ වගේම ඉරේෂාට කෝල් එක එන්න කලින් අපි ඉරේෂාට කියලා දුන්නා කෝල් එකේදී මෙන්න ප්‍රශ්න අහනවා කියලා. ඉතින් ඉරේෂා කෝල් එක කොන්ෆිඩන්ට්ලි ආන්සර් කරලා කෝල් එක සක්සස් කරගත්තා. ඒ වගේම ඉරේෂාගේ වීසා එකත් ග්‍රාන්ට් වුණා. ඉතින් ඉරේෂාට අපි එයාගේ අනාගත වෙනුවෙන් සුබ පතනවා KDS එක වෙනුවෙන්. ඉරේෂාගේ අනාගත බලාපොරොත්තු ගොඩක් එකතු වෙන තියෙනවා මෙහෙට ඇවිල්ලා. ඒ වගේම එයාගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා ඉරේෂාට කලින් ආපු. ඉතින් ඒගොල්ලොත් එක්ක ඉරේෂාටත් එකතු වෙලා ඉරේෂාගේ ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා අපි KDS එක වෙනුවෙන් සුබ පතනවා. Thank you ඉරේෂා. මේ ගම ඉඳන් අපිට කතා කරලා ආදරණීය පියෙක් මිස්ටර් ෆර්නෑන්ඩෝ අපිට කතා කරා එයාගේ දුවගේ ඉදිරි අධ්‍යාපනය වැඩිදුර අධ්‍යාපනය සඳහා අයර්ලන්තයට එවන්න. මිස්ටර් ෆර්නෑන්ඩෝට සිහිනයක් තිබුණා තමන්ගේ දුවට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. ඉතින් අපි මේ වෙලාවේ මිස්ටර් ෆර්නෑන්ඩෝ ආදරේ මතක් කරනවා. ඉතින් මිස්ටර් ෆර්නෑන්ඩෝගේ සිහිනය අපිට සැබෑ කරන්න හැකි වුණා. අපිව හමු වුණා මිස්ටර් ෆර්නෑන්ඩෝ ඇවිල්ලා අප්‍රේල් 20 වෙනිදා ලංකාවේ තිබුණු සම්මන්ත්‍රණයේදී. ඉතින් එතනදී අපි සඳලි වඳුර ගත්තා. ඉතින් සඳලි එතකොට ලංකාවේ ඇසිස්ටන්ට් ඇකවුන්ටන්ට් කෙනෙක් විදිහට වර්ක් කරේ. ඉතින් සඳලිට උගුණා වුණා තමන්ගේ අධ්‍යාපනය වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇකවුන්ටිං වලින්ම ඒ ෆීල්ඩ් එකෙන්ම යන්න. ඉතින්
අපි සඳලට අරන් දෙන්න හැකි වුණා accounting bachelor's degree එකක්. ඉතින් සඳලි කොහොමද ඔයාගේ experience එක? මට යුරෝප් කන්ට්‍රි එකට මයිග්‍රේට් වෙන්න උවමනාව තිබ්බා. එතකොට සෝෂල් මීඩියා through තමයි මිස්ටර් කසුන්ව KDS ඉන්ටර්නැෂනල් එකේ හම්බුනේ. ඊට පස්සේ යාගේ ගොඩක් ගයිඩන්ස් හම්බුණා වීසා ප්‍රොසෙස් එකේ. මේ වෙලාවේ තැන්ක්ෆුල් වෙන්න ඕනේ මිස්ටර් කසුන්ට. එතකොට සම්බන්ධිකේ වීසා ප්‍රොසෙස් එක අපි ලංකාවේ ඉන්නකොටම තමයි වීසා ෆයිල් එක අපිට සබ්මිට් කරන්න හැකි වෙන්නේ. අපි සම්බන්ධික වීසා ෆයිල් එක සබ්මිට් කරා. ඉතින් සම්බන්ධිට සති 3ක් වගේ යනකොට වීසා ග්‍රාන්ට් වුණා. ඉතින් සම්බන්ධිකේ ලංකාවෙන් මෙහෙට ඇවිල්ලා ඉතින් එයාපෝට් පිකප් එකේ ඉඳලා ගෙදරට එක්කගෙන ඇවිල්ලා යාට ඉමිග්‍රේෂන් රෙජිස්ට්‍රේෂන් කරගන්න. ඒ වගේම යුනිවර්සිටි යන්නේ ඒවට ටික සේරමත් එක්කම අපි සම්බන්ධික වැඩ ටික කරලා දීලා සම්බන්ධික මේ ස්ටැබ්ලිෂ් කරලා තියෙන. ඉතින් සම්බන්ධිකේ තාත්තගේ සීනිය හැබැයි කරන්න සම්බන්ධි අයර්ලන්තේ වැඩි සිටිනවා. ඉතින් අපි සුබවතන සඳිට එයාගේ සීනියර් සැබෑ කරගන්න. එයාගේ යුරෝප් සීනියර් සැබෑ වුණා වගේම ඉදිරි අනාගතේ තමන්ගේ වැඩ කටයුතු ටික කරගෙන තමන්ගේ accounting ෆීල්ඩ් එකෙන් හොඳ දෙයක් කරගන්න, තමන්ගේ ජීවිතය උසස් කරගන්න පුළුවන් වෙන හොඳ තැනකට යන්න සම්පූර්ණ වෙන්න කියලා අපි සුබවතන KDS. Thank you so much.